ඒ අනුවේ සැකමරණය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කිරීමට බලය තිබෙනවා. විශේෂයෙන් මේ මහේස්ත්‍රාත්තුමාට මූලික නඩු විභාගයකදී ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා විවිධ කටකතා, විවිධ අදහස්, විවිධ කතන්දර මේවට හැදිලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවක් විදියට අර ඉතිහාසයේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සිද්ධ වුණා වගේ ආයි නැවත ඝාතන සංස්කෘතියක් ඇති නොවෙන්න තමයි මේ රට අපි මේ ආණ්ඩුව බාරගත්තේ. ඉතින් ඒ තුල දැන් අද අපිට පේන දේ තමයි විශාල වශයෙන් තමන්ගේ සියදිවි හානි කර ගැනීමේ ක්‍රියාවලියක් දිගින් දිගටම සිද්ධ වෙලා තිබෙනවා. මොකද ඒක ට්‍රෙන්ඩ් එකක් විදිහට දැන් යන්නේ. අතපය කපාගෙන බලනාර කපාගෙන මැරෙනවා, ඊළඟට බෙල් වල දාගෙන මැරෙනවා. අපි දැක්කා අමරකීර්ති අතුකෝරළ මහත්මයාගේ මරණයට සම්බන්ධව හිරගත වෙලා ඉන්න කෙනෙක් උඩේ ඉඳලා පල්ලෙහාට පැනලා මැරලා තියෙනවා. වැටලා මැරෙනවද, පැනලා මැරෙනවද මුකුත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා සුයිසයිඩල් රේට් එක නැත්තම් සියදිවි නසා ගැනීමේ වේගය මේ ආණ්ඩුව යටතේ වැඩි වෙලා තියෙනවා. මොකද ආණ්ඩුවත් සියදිවි